මගේ වෙනි කෙලේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. නැල්ලට තමයි අපි යන්න ඕනේ. යාළුවනේ. අනිත් කට්ටියක හායි ළමා. මේ වගේ පින්දහම් කළා ඒකෙන් ලැබෙන ආශිර්වාදේ ඒකෙන් ලැබෙන පින පින්වත්නි එවන්නේ බේදි. යාළුවනේ. හායි ට්‍රැවලර්ස්. ඉතින් අපි අද අලුත්ම බ්ලොග් එකකින් ආවා. අද අපි ආවේ බලංගොඩ. අපි දෙන්න විතරක් නෙමෙයි තව දෙන්නෙක් ඉන්නවා. දැන් ඉන්නේ මෙයාලගේ ගෙදර. අපි දැන් වෙලාව 7:00. අපි දැන් තව ටිකකින් යන්න හදන්නේ. බලමු ඉතින් අපි ගිහින්. බලමු ඉස්සරහට අපි ගිහිල්ලා. ඔන්න ඉතින් ඔයාලා මේ දකින්නේ සුදුගේ ගෙදර ඉඳන් පේන මාරම ලස්සන view එකක්. ඉතින් මෙතන ඉඳන් බැලුවම වටපිටාව මාරම ලස්සනට පේනවා. එහා පැත්තෙන් ඈතින් යන වාහන හිටම් පේනවා. ඔන්න ඉතින් අපි යන්නයි හදන්නේ. දැන් එයාලා ගෙදර ඉඳන් අපි මේ යන ගමන් මේ මගේ යාළුවා ශශිකලා, එයයි අම්මයි සුදුයි මායි තමයි මේ ගමන යන්න පිටත් උනේ. ඉතින් අපි සුදුලයි ගෙදර ඉඳන් පල්ලෙහාට යන ගමන් තමයි මේ. අනිත් කට්ටියක හායි ළමා. හායි. කැමරාවට ඉන්නවා. මෙයාලයි ගෙදර තියෙන කන්දක් උඩ. ඔන්න ඉතින් දැන් අපි පහලට බහිනවා. මෙයාගේ ගෙදර තියෙන්නේ මෙතනින් උඩට ගියාම හොඳේ. ඊට පස්සේ මේ ඉන්නේ ළමයා. යන්න පහලට ඉතින්. ඔන්න ඉතින් අපි තාම යන ගමන් මේ යන්නේ ටවුන් එකට යන බස් එක ගන්න. හරි. ඔන්න ඉතින් අපි කූරගල පුදබිමට ආවා. මේ තමයි කූරගල පුදබිම වන්දනාමාන කරන අයට වාහන නවත්තන්න තියෙන කාර් පාක් එක. ඔන්න ඉතින් ඔයාලා කවුරුත් දන්න තැන මෙතනින් උඩට ගියාට පස්සේ තමයි අපිට විහාරස්ථානෙට ඇතුල් වෙන්න තියෙන්නේ.
මේ වෙලේ නම් හරියට හුළඟ ඒ වගේම තද අවුවක් තිබ්බා. ඒ කියන්නේ අපි කූරගල පුදබිම වන්දනාමාන කරන්න යනවා නම් උදේවරුවේ තමයි යන්න ඕනේ. නැත්තම් අවුවත් එක්ක හරි අමාරුයි අපිට. ඔන්න ඉතින් අපි කූරගල ආවා. එනට හුළඟ තමයි තියෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා. ඔයාලට බැලුවමත් පේනවා ඇති මෙතන ඉඳන් බැලුවම ඈත හරිම ලස්සනයි. ඒ වගේම මේ ගම්මානය ටිකක් දුෂ්කරයි වගේ. ඒ කියන්නේ දුෂ්කර පැත්තක්. බලන්නකෝ ඉතින් දුෂ්කර පැත්තක තියෙන මණිකක් වගේ තමයි කූරගල පුදබිම. ඔන්න ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ චෛත්‍යය තියෙන තැනට. චෛත්‍යය තියෙන තැන යන පාර තමයි ඔයාලා මේ දකින්නේ. හායි ඔන්න ඉතින් අපි කූරගල ආවා. දැන් ඉතින් අපි චෛත්‍ය පැත්තට තමයි යන්න හදන්නේ. ඉතින් අපි ගිහින් බලමු. අතෙන්ට තමයි දැන් අපි යන්න ඕනේ. මේ පැත්තෙන් තමයි මෙහෙම යන්නේ. අතන තමයි යන්නේ. ඉතින් ඔයාලට මේ ඇතින් පේන්නේ කූරගල පුදබිමට තියෙන චෛත්‍ය, ඒ කියන්නේ වෙහෙර. අපි දැන් මේ යන්නේ කූරගල පුදබිමේ වෙහෙර තියෙන තැනට. ඔහොම තමයි යන්න තියෙන්නේ ඉස්සරහටම. අර ඈතින් පෙනෙන තැනට තමයි අපි යන්න ඕනේ. ඊට එහා පැත්තෙන් නෙල්ලිගල පුදබිමේ තියෙනවා වගේ සමන් ප්‍රතිමාවක් තියෙනවා. ඒ කියන්නේ චෛත්‍යයෙන් චුට්ටක් එහාට ගියාට පස්සේ. කිවිදි මේ ඉන්නේ. එහා පැත්තේ ඉන්නේ කවුද? අම්මත් එනවා හෙමින් හෙමින්. දැන් ඉතින් ඉස්සරහට යන්. දැන් ඔයාලා මේ ළඟින්ම දකින්නේ කූරගල පුදබිමට තියෙන චෛත්‍ය වහන්සේ. කූරගල පුදබිමේ චෛත්‍ය තියෙන තැනට කලින්ම අපිට ඉස්සෙල්ලම හම්බ වෙනවා ලස්සන තැනක්. ඒ තමයි ගන්ටාරේ. ඒ කියන්නේ කූරගල පුදබිමේ ගන්ටාරේ තියෙන තැන ඉඳන් බැලුවම මාරම ලස්සන view එකක් ඔයාලට දැක ගන්න ලැබෙනවා. ඒ කියන්නේ මුළු පළාතම එතන ඉඳන් බැලුවම පේනවා. බුදුගල විහාරය කියලා කියන්නේ අන්න එතනත් මෙතනට ලස්සනට පේනවා. මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් ඇවිත් යන්නම ඕන තැනක් තමයි මේ කූරගල පුදබිම කියන්නේ. කූරගල පුදබිමේ චෛත්‍යයට ඇවිල්ලා ඉන්නේ. ඉන්න අපි ඒක බලමු. මේ කූරගල පුදබිමේ තියෙන චෛත්‍ය මාරු ලස්සනක් තියෙන මේ හරිය මේ දැන් නම් මාරු හුලඟක් තියෙන්නේ. අපි කලින් එද්දි හුලඟ තිබ්බා. ඒ වගේම හුලඟ තාමත් තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට ඇහෙනවනේ හුළඟේ තරම. එදා නම් අවුවත් එක මාරම විදියට හුළඟ සැරයි. එතකොට මාරම අමුතුම ෆීලිං එකක් තමයි දැනෙන්නේ. ඒ කියන්නේ මේ මාරම කට අවුවයි. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේම තනිකර අවුවෙන්ම තමයි තිබ්බේ. හුළඟ අඹෝ ඔය හුළඟේ සැරට ගහගෙන යන්න වගේ. ඒත් මාරම ලස්සන පරිසරයක් මේක. ඇත්තටම ඔගොල්ලෝ යන්න ඕන තැනක් තමයි කූරගල පුදබිම කියන්නේ. දැන් ඒක ඉස්සර තිබ්බට වඩා මාරම ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලත් යන්නම ඕන තැනක් කියලා මං කියනවා. ඔයාලා මේ දකින්නේ සමන් දේව ප්‍රතිමාව. මේකත් අර නෙල්ලිගල පුදබිමේ තියෙනවා වගේ ලස්සනට හදපු සමන් දේව ප්‍රතිමාවක්. ඉතින් එතන ඉඳන් පහළ බැලුවත් මාරම ලස්සනට තමයි පේන්නේ. අර ගන්ටාරේ තියෙන තැන ඉඳන් බැලුවම තියෙන ලස්සනම මෙතනටත් පේනවා. අරදේ බුදුගල
Hi travelers, ඔන්න ඉතින් දැන් අපි යන්න හදන්නේ කල්තොට තියෙන දියවිනියල්ල බලන්න. ඈතින් පේනවා view එක. ඔයාලට මම ඒක පෙන්නන්න. පේන්නේ ඇල්ල තමයි අපි එතනටම යන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. ඔයා කෙසර ගන්නද? බනනවා. මගේ ගිරවි පෙටියට බනන කෑවා. අර අතන තියෙන එකට තමයි අපි යන්න ඕනේ. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති අතන උඩ ඈතින් තියෙන ඇල්ලට තමයි අපි යන්න ඕනේ. ඉතින් අපි ගිහින් බලමු. අපි ගලා යනවා. බලන්න. ඔන්න ඉතින් අපේ කූරගල බ්ලොග් එක මේ විදියට මෙතනින් නතර කරනවා. ඉතින් අපි ඉස්සරහට ගෙන ලස්සන බ්ලොග් බලන්න අපේ YouTube channel එකත් ඔයාලා subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්. අපි ආයේ වීඩියෝකින් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.